ආයිබෝවන් සුබ දවසක් වාසනාවන්ත පින්වතුනි අද 2025යි 4යි 28 28 29 දෙදින පුරා මහා සංඝරත්නය 59ක් විශේෂෙහි ශ්‍රීපාද වන්දනාවේ වඩම්මවාගෙන යෑමේ වීඩියෝවක් තමයි අද මම ඔබට විකාශනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එම වීඩියෝව ඔබට නැරඹිය හැකියි. ශ්‍රීපාද ලෙස සියලුම පුදලත් සුමන සමන් දේවියන් බාරටලත් පියවරෙන් පියවර විහාරස්ථාන කීපයකම නතර කරමින් මහා සංඝරත්නය 59ම මේ මොහොතේ වඩම්මවාගෙන උදේ පාන්දරින්ම අපි රාවණා ඇල්ල නැරඹීමට ගිහි පැවිදි සියලු දෙනා මේ අවස්ථාවේ පළමුවෙන්ම සූදානම් වෙන මොහොත. සම්බුදු රැස් කඳ විහිදෙන රුසිරෝ සමනල ගෙරහිස නම දෙමු සාදෝ. හරි, අපි දැන් ඉන්නේ කුඹල්වෙල. කුඹල්වෙල අසපුව වැඳ පුදා ගන්නට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ. දැන් මහා සංඝරත්නයත් සමග උදෑසන දාන මාන කර තියාගෙන අපේ ඇත්තෝ දැන් කුඹල්වෙලට යන්නේ. කුඹල්වෙලින් අපට ලැබෙනවා බස් රථයක්. ඒ බස් රථය ගිහිල්ලා අපි බස් රථයෙන් බහැලා දැන් උදෑසන දාණය ගමේ ගිහියැත්තන් විසින් සීල දෙනා එකතු වෙලා උදෑසන දාණය සකස් කරලා දුන්නා. ඒ දාණයත් වළඳලා කුඹල්වෙලත් වැඳ ගන්න දර්ශන පෙළ තමයි දැන් ඔබට දැක ගැනීමට හැකි වෙන්නේ. සමනල මුදුනේ දම් තෙද පතොරන පින්වතුනි, උතුම් ශ්‍රීපාද පත්මය වැඳ පුදා ගන්නට අද 28 දින රාත්‍රියේ වඩම්මවාගෙන යන මහා සංඝරත්නය 59ක් විශේෂෙහි දිවා දාණය දහවල් දාණය පිරිනැමීම සඳහා නුවරඑළිය හාවා එළිය ශ්‍රී අශෝකාරාමය සූදානම් වෙන අයුරු චමින්ද සුරංජි දෙපළ නායකත්වයගෙන ගම්වැසියන් සියලු දෙනා සමග අති උත්කර්ෂවත් ලෙස මෙම දාණය සූදානම් කර ඇති අයුරු ඔබට දැන් පෙනී යනවා. දැන් ඔබට දකින්නට ලැබෙන්නේ නුවරඑළිය ශ්‍රී අශෝකාරාමේ විහාරස්ථානයේ අපේ මහා සංඝරත්නයට දාණය පිරිනැමීමයි. සමන් ගෙරහිසට නායක දෙව්පොත සුමන සමන් දේවී පිහිටයි නිතැතින. නුවරඑළියෙන් පිටත් වූ අපි දැන් සමන් දේව අඩවියට පා තබා ප්‍රථම කොටම සමන් දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලැබීම සඳහා ගිහි ඇත්තන් මහා සංඝරත්නය මුලින්ම පඬුරක් දමා දෑත එකතු කර සමන් දෙවියන්ගෙන් අවසර ගැනීමට සමන් දේවාලයට ප්‍රවිෂ්ඨ වීමයි මේ ඔබට දකින්නට ලැබෙන්නේ. පිහිට ලැබෙන්නේ මද වේලාවකට නතර වෙමින් ඒ ආබද වූ විහාරස්ථානයක ස්වාමින් වහන්සේලා 59ටම ගිලන්පසමේ ආහාර වේලක් ලබා දී ගිලන්පසමේ ආහාර වේලක් ලබා දී දැන් ශ්‍රීපාද වන්දනාවේ කරුණා කරන්නට සූදානම් වෙමින් නීතේ රකිනා සමනල අධිපතේ පිහිටයි නිතිනා. සාදු හඬින් ලෝතල නැලවෙන් ශ්‍රීපාදයේ කරුණා කර ගිහි ඇත්තන් සමග මහා සංඝරත්නය මස්කෙලිය බලා දැස දැන් වඩමවාගෙන එන්නේ උදෑසන දහවල් දාණය
මේ දාන දෙකම එකම ස්ථානයකදී ලබා දී නැවත තිසමහරාමයේ බලා අපි පැමිණෙන්නට සූදානම් වෙන මොහොතේ ඊට කලින් මහා සංඝරත්නයේ දානය වළඳන්නට පෙරදිම මේ සඳහා අතහිත දුන් මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටම නම්ගම් වශයෙන් සියලු දෙනාම සිහි කර දෙමව්පියන් මිය ගිය නෑදෑයන් සිහි කර පින් අනුමෝදන් කර මෙම කටයුත්ත අවසන් කරමින් අපි නැවත තිස්සමහාරාමයේ බලා බුදු සරණින් දෙවි පිහිටින් මෙතෙන් පටන් ගමන ආරම්භ කරමු. පිනෙන් දෙලෙන්නේ සුමන සමන් දේවී පිහිට ලැබෙන්නේ